මේ අයවැය බලාපොරොත්තුවෙන් හිටියා අත්‍යවශ්‍ය බහඬ. අද මේ වෙනකොට අපි දන්නවා බහඬ වල මිල ඉහළ ගිහිල්ලා. සමහර වෙලාවට දැන් සතොසෙන් දෙනවා සතොසෙන් දෙන එක මිනිස්සුන්ට ජනතාවට මදි. අර නියෝජ්‍ය කතානායක 18%ක් 18%ක් වැට් බද්ද. මිනිස්සු බලාපොරොත්තු නම් මේ වැට් බද්ද අඩු කරයි. හැබැයි මම ඔබතුමාට කියන්නේ මේ සතොසෙන්ම විතරක් මේ රටේ මිනිස්සු බඩු ගන්නව නම් වැඩේ හරි. වෙන්නේ නෑ. කඩේ යන්නකො බලන්න. කඩේ යන්න මගේ දෙයියෝ ගිහිල්ලා තියනවද? කඩේ ගියාම තමයි දැන්නේ. හැම කඩේම එක ගාන තියනවද? වෙන්නේ නෑ. මම මේ කියන්නේ මේකේ පොරොන්දු වෙච්ච දේවල්. පොරොන්දු වෙච්ච දේවල්. අපි දැන් මේ මාසෙයි දවස් 4ක් ඇතුලේ මොනවද අපි මේ පාර්ලිමේන්තුවේ වැඩිපුර කතා කරේ? අපිට තිබුණා සුබ නැකතට එක මිටට රිලව් ගයින්න. ඔබතුමාටත් ගයින්න ආවා. ගෙදරට පොඩි කොලයක් ආවා. සුබ නැකතට නිසි වෙලාවට රිලව් ගයින්න තිබුණා. අපිට තිබිච්ච දේවල්. එතකොට දැන් අපි ගන්න මම දැක්ක අපේ ගෙදරටත් ආවා කොලේ. ඒක කියවන්න චීනක් කන්නඩියක් දාන්න ඕන. මෙන්න මෙච්චරයි කොල කෑල්ල. දැන් ගන්න කියමු රිලව් ටික. දැන් කීයද ගන්න? ලංකාවේ රිලව් කීයද? දඩුලේන්නු කීයද? මොනරු කීයද? මේ අපිට හම්බෙච්ච දේවල්. ඊළඟට මොකද්ද? ඊළඟට ආව අපිට බටලන්ද කොමිසම. අනිවාර්යෙන් බටලන්ද කොමිසමේ මේ රටේ තරුණ දරුවෝ මරලා විනාශ කරලා තීන අයව ගැන දඬුවම් දෙන්න. දඬුවම් දෙන කිසිම සැකයක් නැහැ. ඔවුන් අවුරුදු ගාන කීය වුණක් කමන්නේ. අවුරුදු ගාන කීය වුණක් කමන්නේ. යලා දෙන්න දඬුවම්. ඔවුන්ට නීතියානුකූල නීතියන් අනුව ඔවුන්ට දඬුවම් දෙන්න. හැබැයි ඒ වගේම සමහරලාට මේ බටලන්ද දැම්මම කරු නියෝජ්‍ය කතානායකතුමනේ මේවා බැක්ෆයර් වෙනවා. නන්දන ගුණතිලක මගේ දිස්ත්‍රික්කේ තමුන්නාන්සලගේ පළවෙනි ජනාධිපති අපේක්ෂකයා. ජනාධිපති අපේක්ෂකයා. නන්දන මට පුජ්‍යලවාදයක් නැහැ. මට මේ ඔව්ගේ කරන්නේ මම මේ කියමු දෙයක් කියන්නේ. එතුමා කරන ප්‍රකාශය බලන්න. ඒක බලන්න. මේව කරගෙන. හිටපු ලේකම්. ඒකේ තමුන්නාන්සලා පක්ෂයේ ජනතා යුක්ති ප්‍රමුඛනේ ලේකම්. එතුමා ජනාධිපති අපේක්ෂකයා. අපි ඒ වගේම තමයි එතුමාලා අපේ අනුරකුමාර ජානායක ජනාධිපතිතුමා තුනිල් නඳුන් නැති මේ අපි ඔක්කොම එකතු වෙලා තමයි 2004 පාද යාත්‍රා ආවිලා තන්තිකන්න ඕනවා වගේ ආවෙත්. අපි හොඳ යාළුවෝ. කරට අත දාගෙන ආවේ. අපි හොඳ මිත්‍රයෝ. අපි ඉස්සර නිලයි රතුයි දෙක වැණුව එකට කොසුමිටේ දාලා වේදිකා හදලා ඒ අපේ ඉතිහාසය මම මතක් කරේ. මතකයිනේ? දාසිරට ඔය ඉතියන අනිත් පැත්තේ අපි ජන්ත්‍රගාන ඕනවා දිලවුවා. ඒක තමයි මම මේ කියන්නේ හැමදාම දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැත සදාකාලික හතුරොත් නැත. ඒ නිසා මම කිව්වේ මෙන්න මේ නන්දන ගුණතිලක ප්‍රකාශ කරනවා මේකේ එදා බටලන්දේ මැරුවා වගේම ගමේ ඉන්න පොලිසියේ නිලධාරියව හමුදාවේ නිලධාරියව ග්‍රාම සේවක මෙයාවත් මැරුවා කියලා ਉਹ ප්‍රකාශ කරනවා. මම කියන්නේ ඒ හැම දෙයක් ගැනම හොයන්න වෙනවා මේ අපිට ලැබිච්ච දේවල්. සුරාබෝධ දෙපාර්තමේන්තුව තමුන්නාන්සලට 60%ක් මේ රටේ ආදායම එකතු කරන්නේ කවුද? සුරාබෝධ දෙපාර්තමේන්තුව, රේගුව, ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. මේ 60% ආවොත් තමයි මේගොල්ලෝ දෙන ඉලක්කය මේ පොතේ දෙන ඉලක්කය බිලියන් 200 නම් බිලියන් 200 ආවොත් තමයි මේ කියපු මුදල් ටික වියදම් කරන්න පුළුවන් වෙන්නේ. මේක ගන්න ඕන. හැබැයි මේ දේශපාලන ඉතිහාසයේ මේ කිසිම කෙනෙක් මේ දීපුවා සපුරලා දීලා නැහැ. පුළුවන් නම් මම අභියෝග කරනවා මම නිලධාරීන්ට පුළුවන් නම් පෙන්වන්න මෙන්න අපි අවුරුද්දේ මෙච්චර අපි පොරොන්දු වුණේ දෙසැම්බර් 31 වෙනිදා අපි මේක ඔක්කොම ගෙනත් දීලා දෙනවා පෙන්වන්න. මේ රටේ මිනිස්සු වැඩිපුර මොනවද බොන්නේ? ගල් අරක්කු. එහෙම නැත්නම් පොල් අරක්කු කියලා කියනවා. අපේ ගම්වල රේන්ද රස්සාව තියෙන්නේ මහරා කර්මාන්තේ. මහරා වලින් පෙළන ස්ප්‍රීන්තු අරගෙන තමයි පොල් අරක්කු හදන්නේ. මිනිස්සුන්ට එච්චර අගුණයක් අරක්කු බොඩ එක හොඳ නෑ නමුත් අගුණයක් නෑ. දැන් කොහමද පොල් අරක්කු හැදෙන්නේ? දැන් හැදෙන්නේ රා හදනවා. රා සම්පූර්ණයෙන්ම ඊස් දාලා සීනි දාලා දිය කළා රා හදනවා. ඒ රා වලින් තමයි දැන් අරක්කු ටික හදන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ගල් අරක්කු පොඩක් ඉන්න කියනකම්. අපි දේශපාලනේ හරියට කරපු. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි එකක් පැහැදිලිව කියනවා. මේ වෙනකොට රුපියල් 2780ක් එක බෝතලයකින් රජයට බදු ගන්න. රුපියල් 2780ක්. රුපියල් 2780ක් බදු ගන්නකොට ගල් බෝතලය වේම නැත්නම් අනිකුත් තියෙන අරක්කු වර්ග වලට වැඩියෙන් ගල් බෝතල්. වැඩියෙන්ම බොන්නේ. මේ 2780 එක වයින් ස්ටෝර්ස් එක මාසෙට විකුණන්නේ බෝතල් 50000 නම් මේ 50000න් 10000ක් විතරයි ඔරිජිනල් එක. ඊටු 40000 එන්නේ අන්න අර කියපු ෆේක් එක. ව්‍යාජේව එන්නේ.
එතකොට මේ 40000 එක එනවද සුරාබදු එකට? සුරාබදුකට එන්නේ නැහැ. සුරාබදුට එන්නේ නැහැ එකක්වත්. ඒ ආදායම් අපිට එන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් ආදායම් ටික එන්නේ නැහැ. ආදායම් එන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒ ආදායම් නෝන වගේම මිනිස්සුන්ට පොවනවා තනිකරම වාසවිස. කෂිප්පු පොවන. බෝතලේ දාලා ගල් තමයි තියෙන්නේ. හැබැයි අතුලේ තියෙන කෂිප්පු.